ඔව් බබා. හරි අපි බලමු මේ. හරි. හරි දැන් මේ මම මේක එක්ස්ප්ලেইন කරන්න. බලා ගන්න. දැන් লীලා අවසන් chart එක හරිද? හරිද? තාම නැද්ද? ගොඩක් තියනවාද? අපි මෙහෙම හරි. දැන් මේක පොඩ්ඩක් බලා ගන්න. ඊට පස්සේ ඔයාලා ලියා ගන්න. හරිද? එහෙම පුළුවන් නේ ගැටලුවක් නැහැ නේද? හරි. stop the writing. හරි ලියන එක නතර කරන්න. නතර කරලා මේ අපි මේක මම එක්ස්ප්ලেইন කරනවා ඊට පස්සේ ඔයාලා ලියා ගන්න. හරි. දැන් ඔයාලා අහලා තියෙනවා මේ සිංහල භාෂාවේ පුරුෂ තුනක් තියෙනවා. අහලා තියෙනව නේද? ඔව් මොකක්ද අපිට කියන්න පුළුවන්ද? උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ. ඔව් උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ සහ ප්‍රථම පුරුෂ කියලා සිංහල භාෂාවේ පුරුෂ තුනක් තියෙනවා. ඒ වගේ කොහොමද? ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ ඒ වගේම මෙතනක් තියෙනවා. පැහැදිලිද? මෙතන පේන්න තියෙන ඔයාලට මේ තියෙනවානේ first. පේනවා නේද? මේක second. ඊළඟට next third. නේද? ඒ කියන්නේ first person, second person, third person. කියන්නේ සිංහල භාෂාවේ උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ සහ ප්‍රථම පුරුෂ කියන මේ පුරුෂ තුන තමයි මෙතන මේ ලැන්ග්වේජ් එකේ ඉංග්‍රීසි වලත් පෙන්නලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට උත්තම පුරුෂ වලට අයිති වෙනවා මොකද්ද? මොකද්ද සබ්ජෙක්ට් මොනවද? ඔව් I සහ B. I and B. හරිද? මම සහ අපි. නේද? හරි. එතකොට first person කියන්නේ IV. IV කියන්නේ මොකද්ද? කවුසරක් එක්ස්ප්ලেইন කරොත්. I කියන්නේ මම, V කියන්නේ එතකොට අපි. ඔව් මම සහ මමත් සමග ඉන්න අය. මොකද්ද? අපි කියන්නේ දැන් මම I කියන්නේ මම, අපි කියන්නේ මමත් එක්ක ඉන්න අය පුතේ. පැහැදිලිද? මමත් එක්ක ඉන්න අය. person with me. මා සමග ඉන්න අය. මම සහ මමත් එක්ක ඉන්න අයට අපි කියන මොකද්ද? first person. පැහැදිලිද? හරි. second person එකට අයිති වෙනවා මොනවද? you මෙතන you දැන් මෙතන වෙනසක් වෙලා නැහැ නේද බබා? වෙනසක් වෙලා නැහැ නේද? ඔව් ඒකට හේතුව තමයි සිංහල භාෂාවේදී දැන් උඹලා කියලා වචනයක් නැහැ. ඒක බහුවචනයක් නැහැ. ඔබ කිව්වගේ පස්සේ මොකද්ද? ඒක බහුවචනයක් තමයි ඔබ කියන්නේ. ඒක එක් කුජලයකට කිව්වොත් ඔබ සිංගුලර් එහෙම නැත්නම් ගොඩකට අමතන්න පුළුවන්. විශාල ප්‍රමාණයකට ඔබ කිව්වගෙන් පස්සේ ඒකේ අන්තර්ගත වෙලා තියෙනවා මොකද්ද? බහුවචන ස්වරූපේ. පැහැදිලිද? මෙතන බෙදලා තියෙනවා මොකද්ද? singular plural. පැහැදිලිද? singular plural. එතකොට first person එකේ ඒ කියන්නේ උත්තම පුරුෂ වල හරිද? I කියන්නේ මම first person හරිද? ඒක plural එක තමයි we. පැහැදිලිද? හැබැයි මෙතන තව විශේෂයෙන්ම මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා. මොකද්ද? මෙතන මේ තියරි එකේ මෙහෙම මේ වගේ chart එකේ මම කියන්නේ singular කියලා පෙන්වුවාට හොඳට මතක තියාගන්න. ඉංග්‍රීසි වල මොකද්ද? I කියන්නේ එහෙම singular කියලා පෙන්වුවාට හොඳට මතක තියාගන්න ඕනේ. කොහොමද? බහුවචන ස්වරූපයෙන් තමයි ව්‍යාකරණ වෙලේ එක යූස් වෙන්නේ. I කියන නාමය. හොඳට මතක තියාගන්න ඕනේ. පැහැදිලිද? ඒක මම ඉස්සරහට කියලා දෙනවා. මතක තියාගන්න ඕනේ. I කියන්නේ මෙතන පෙන්වුවාට chart එකේ singular form එකක් වශයෙන් පෙන්වුවාට අපි ඒක යූස් කරනකොට කොහොමද? බහුවචන ස්වරූපයෙන් තමයි ඒක යූස් කරන්නේ ඉංග්‍රීසි වල. හරි you කියන්නේ ඔබ ඊගාවට අපි කියනවානේ ඔබලා කියලා කියනවානේ ඔබ. ඒ හරි ඒක තමයි මේ තියෙන්නේ ඒක වචන සහ බහුවචන. ඊගාට third person එකේ ඉන්නවා කවුද? ඔහු කතා කරන්නේ ඇය ඌ. හරි ඊගාවට ඔවුන්. හරි එතකොට මේ කට්ටිය කොහොමද එහෙනම්? first person එකේ මම සහ මමත් එක්ක ඉන්න අය හරිද? second person එකේ මට ඉදිරියෙන් සිටින අය. ඔබ කියන්නේ මට ඉදිරියෙන් ඉන්න අය. පැහැදිලිද? එතකොට third person එකේදී ගන්නේ කවුද? ඔහු
ඇය සහ ඔවුන් කියන්නේ මට ඒක කියලා කියන්න පොඩ්ඩක්. ඒගොල්ලෝ කොහොමද හඳුන්වන්නේ? කොහොමද හඳුන්වන්නේ? මම සහ මමත් එක්ක ඉන්න අයත් නෙමෙයි. ඒ ෆස්ට් පර්සන්. එතකොට මම නෙමෙයි මට ඉදිරියෙන් ඉන්න අය ඔයාලා සෙකන්ඩ් පර්සන්. ඊගොඩ තර්ඩ් පර්සන් කියන්නේ මමත් නෙමෙයි මම අවට මාත් එක්ක ඉන්න අයත් නෙමෙයි ඔබත් නෙමෙයි. එන කාටද? ඔබට එහා ඉන්න අය. පැහැදිලි නේද? මතක තියන්න පැහැදිලි නේද? හරි එතෙන්ට ආයි තියෙනවා ඔහු ඇය he she it ඊගාට ප්ලූරල් එකේ they. පැහැදිලිද? පැහැදිලිද? හරි. මේ chart එක ගහගන්න මේකේ singular සහ plural බෙදෙන විදිය හොඳට මතක තියාගන්න ඕනේ. මෙන්න මේ categories first person, second person, third person. මම අහනවා first person එකට ඉන්නේ කවුද? second person එකට ඉන්නේ කවුද? third person එකට ඉන්නේ කවුද කියනකොට ආපහු නැවත කියා දෙන්න බෑ. කාලයක් නැහැ. හැබැයි මේ සැරේම වල අල්ලා ගන්න ඕන. පැහැදිලි නේද? සමහරවිට අවුරුද්දකින් අහන්න පුළුවන් මම. හැබැයි පැටලෙන්න බෑ. පැහැදිලිද? පැහැදිලි නේද? හරි. එහෙනම් මේ chart හරි දැන් කියා ගන්න. ඕකේ. ඕකේ. දැන් chart එක ගහගන්න. chart එක ගන්න. බලලා හරිද බබලා? තම නැද්ද? හරි. අර පුතා